අදත් කොරේ යනවා. හොඳ වැඩක් දෙන්න ඉන්නකෝ. මේ ළමයි මොනා කරනවද මන්ද මේ අහිංසක ළමයාට වදම දෙන එක තමයි වැඩේ. මයි පුතා කොයි පන්තියේද යන්නේ? දෙකයි. හා. හිමිකේ. ආයිබෝවන් ළමයි. ආයිබෝවන් ටීචර්. 27 වෙනි පිටුව පෙරලා ගන්න අපි එදා කරපු තැන. හරිද හැමෝම පෙරලා ගත්තද? හරි ටීචර්. ඒයි ආයුෂි අර ළමයාට පොත පෙරලා දෙනවකෝ. ඔයාලට පොතවත් පෙරලා ගන්න බෑනේ නේ. පුදුම දෙයක් තියෙනවා. අපේ පන්තියේම කරුණකට ආවා. දැන් ඕක ගෙදරින් හොඳට කියෝගෙන දාවේ. නැහැ. මන් දැන් පාඩම් ගන්නවා හැමෝන්ගෙම. අනේ ටීචර් මම පාඩම් කරේ නෑනේ. පුතා පාඩම් කරාද? හරි. බලමු. බලන්න අර ළමයා පාඩම් කරන් ඇවිල්ලා. ඔයාලට කිසිම ගාණක් නැහැ ඉගෙන ගන්න. කිසි උනන්දුවක් නැහැ. ගිත්ම පුතා ඇවිල්ලා කියන්න. උඩින් උඩින් වරපෙත්තප්පු බිමින් බිමින් වරපෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වරපෙත්තප්පු. හා දැන් ආයුෂි එන්නකෝ. පොත මොකද? පොත තියලා එන්න. අනේ ටීචර් පාඩම් නෑ. දැන් අර ළමයාට පාඩම් උනේ කොහොමද? එකම දවසේනේ මං කියලා දුන්නේ. පොත තියලා මට දෙන්න පාඩම්. පොත තියන්න. හා කියන්න බෑන්. ඔය මොකද ඔය කොලේ? කිසි කරන්න කොලේ? දාන්න කොලේ පැත්තකට. හා කියන්න. කියන්නකෝ බෑ. උඩින් උඩින් වර රබම් පදයක්වත් මතක නෑනේ. දැන් මොනවාද කරේ? පාඩම් කරන්න කියලා නේද දුන්නේ සෙල්ලමනේ. හා යනවා ඉඳ ගන්නවා. කිසිම දෙයක් මතක නෑ. කිසි ගාණක් නෑ. ආයුෂි පොත ගේන්න. මං ගණන් 10ක් දුන්නානේ. ඔව්. ඉතින් මේ ගණන් 10න් මේ ගණන් කීයද හරි? ගණන් 2යි හරි. මොනවද කරන්නේ? පන්තියට ඇවිල්ලා අවධානයෙන් නෙමෙයිද ඉන්නේ? යන්න මේ පොතත් අරගෙන ගණන් ටික ඔක්කොම නිවැරදි කරන් එන්න ඕනේ. ගිත්ම පුතා එන්න. හරි. මයි පුතාගේ ගණන් ඔක්කොම හරි. හොඳට පාඩම් කරන්න පුතේ. ඔයාගේ මේ ගයිනවා කොරේ යන්න. ඒ ළමයින්ට කතා කරන විදිහද? මම ඔයාලගේ අම්මට කතා කරන්නම්කෝ. ආයුෂ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා මට. එහෙනම් ළමයි ලබන සතියේ හැමෝම එන්න. මම ලකුණු කියනවා විභාගේ. මම හිතනවා ඔයාලා හොඳට ලියලා ඇති කියලා. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. යාළුවේ මං ඔයාලේ අම්මට කියන්න ඔයා අදන්නටුව ඉන්නකෝ මන්තන ඉන්නකෝ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඇයි මට සමා වෙන්න ඔයාට විහිළු කරාට මං ඔයාට විහිළු කරපු හින්දා තමයි මට මෙහෙම එකක් වුනේ. මට කමන්නේ නෑ. මං අරුන් කියන දේවල් පිළිබඳ කරන්නේ නෑ. ඔයාගේ අම්මට මං කියලා එන්න. ඔන්න යාළුවනේ අපේ ඉස්කෝලේට ඔයාලගේ ඉස්කෝලේට කවුරු හරි ආබාධිත ළමයෙක් ආපුවාම එයාලට ඉගෙන ගන්න අමාරු කරන්න එපා. ඉතින් එතකොට එයාලට දුක හිතෙනවා. ඉතින් අපි එයාලට ඉගෙන ගන්න උදව් යාළුවනේ
ඔයාලත් ඉතින් අපේ වීඩියෝ බලන්න. ඔව් අපිව අමතක කරන්න එපා. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.